Hi guys, මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Steam එකේ new account එකක් හදලා game download කරන විදිය. ඉතින් බොහෝ දෙනා මේක application එක නැත්තම් මේ software එක පාවිච්චි කරනවා ඇති. ඉතින් මේක දන්නේ නැති කට්ටිය තමයි අද වීඩියෝ එක ගෙනල්ලා. හරි ඉස්සෙල්ලාම download කරගන්න ඕනේ. ඒකින්ද Chrome එකට ගිහිල්ලා search bar එකේ ගහන්න ඕන Steam download කියලා. Steam download කියලා. හරි search එක දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්න ආවේ. ඒක පළවෙනිම link එක මේක කරන්න click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආවට පස්සේ මෙතන Windows වලට විතරක් download කරන්න වෙනම තියෙනවා. නැත්නම් ඔයාගේ ලැප්ටොප් එක හෝ පරිගණකයේ iMac එකක් නම් මෙතන Apple logo එකත් එක්ක තියෙන එහෙම කියන පස්සේ download කරන්න පුළුවන්. හරි download දුන්නා පස්සේ ඔයාලට කැමති ෆයිල් එකක් තෝරලා දෙන්න save කරන්න පුළුවන්. පොඩි MB ප්‍රමාණයක් තියෙන මේක. හරි open කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. හරි මේකත් open කරගන්න ඕන ඔයාලා. මේ ඔයාට මේක පේන්නේ නැතුව ඇති මොකද සිකුඩු ප්‍රශ්නයක් නිසා. ඒකින්ද ඔයාට කළු තිරයක් පෙනේවි. ඒක ගණන් ගන්න බා. හරි මේ වගේ තමයි පෙන්වන්නේ. මෙතන ඉංග්‍රීසි දෙන්න. next දෙන්න. ඊට පස්සේ ඔයාට කැමති ෆයිල් එකක් තෝරලා next දෙන්න. හරි ඔයාගේ install වුණා. finish දෙන්න. දැන් finish වෙලා ඉවරයි ඔයාගේ. පොඩි update එකක් යනවා මේකේ Steam එකේ. ඒක තප්පර දෙකක් තුනකින් වගේ අප්ඩේට් වෙන්න තියලා යාවි. හරි ඒ අප්ඩේට් වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වනවා. දැන් ඔයාලා අලුතෙන් මේක හදන්න අලුත් අයට මේ කියලා දෙන්නේ. ඒ හින්දා ඔයාලා create an account එකට යන්න ඕන. අලුතෙන් ඉන්නේ හින්දා. යාඩි ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්න ආවේ create your account තැනදී මෙයා මෙතන ඔයාගේ ඔයාට මේ ටික පුරවන්න ඕන ඔයාගේ email address එක. දැන් මම මෙතනට මගේ email address එක ගා ගන්නවා. හරි මෙතන ආයි ඔයාගේ email address එක confirm කරගන්න මේගොල්ලෝ ආයි ඔයාට දෙන්නේ කියන email address එක. ඊට පස්සේ ඔයාට country එක තෝරලා මෙතනින් දෙන ශ්‍රී ලංකා ශ්‍රී ලංකා. ඔයා මෙතනදී ටික් එක දාන්න ඕන මොකද ඔයා රොබෝ කෙනෙක්ද කියලා බලාගන්න. ඊට ඔයාට මේකට ටික් එක දාගන්න ඕන වයස අවුරුදු 13 උඩ ඉන්න අයට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි එතෙන් ටික් එක දාගත්ත පස්සේ අර human ඔයා රොබෝ කෙනෙක්ද කියලා බලන තැන මේ හරියට මේ එඩිට් කරගන්න ඕන. මගේ හරි ගියේ නෑ. අයි කතා බලමු. හරි මේ පාර හරිය. ඊට පස්සේ මෙතන create කියන තැනට ක්ලික් කරන්න. හරි දැන් මෙතනට verify කරන්න ඕන ඔයාගේ email එකට message එකක් ඇවිල්ලා ඇති Steam එකේ. මේ දුන්නේ email එකට verify කරගන්න මේ Steam එක. හරි ඔයාගේ Gmail account එකට ගියාට පස්සේ මෙතන උඩ මට ඇවිල්ලා තියෙනවා Steam එකෙන්. එතන ගියාට පස්සේ ඔයාලට වෙනවා ඇති verify my email address කියලා. එතෙන්ට ක්ලික් එකක් දෙන්න. හරි ඊට පස්සේ මෙතනින් වැටෙනවා email verify වෙලා කියලා. හරි back වෙලා ඔයාලට දැන් මෙතනින් අලුතෙන් ඇවිල්ලා තියෙනවා එතෙන්ට ඔයාගේ හොඳ මික්ස් වෙච්ච නමක් දෙන්න. අංකයි උකුරුයි. දැන් මෙතන මට ඉලක්කම් දෙකයි දීලා තියෙන්නේ. මේගොල්ලෝ ඉලක්කම් දෙනවා. ඒක මම දැම්ම මෙතන පේනවනේ enable කියලා. හරි මෙතනට දැන් password එක දෙන්න ඕන ඉංග්‍රීසි ඔක්කොම මික්ස් වෙච්ච password එක දෙන්න strong.
හරි දුන්නට පස්සේ මේ වගේ එකක් ආවට මේ වගේ එකක් එනවා. මෙයා අතෙන්ට දුන්න පාස්වර්ඩ් එකයි නමයි මෙතනට දෙන්න ඕන. ඉතින් මං ඉස්සෙල්ලා හදපු account එකකින් මං log වෙනවා. හරි ඉතින් sign in වුණා. දැන් ඉතින් මෙතන පෙන්නා Steam logo එකත් එක්ක login වෙනවා කියලා. ඔන්න ඉතින් අපි Steam එකේ account එක සරලව හැදුවා. ඉතින් මම හිතනවා මේ ගෙනාපු වීඩියෝ හොඳයි කියලා. ඉතින් subscribe button එක like button එක press කරගෙන comment එකක් දීගෙනම යන්න. See you.